පසුගිය දවස් කිහිපය තුළ මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාබහක් ඇති වෙලා තිබුණා සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රධාන පුවත්පත් කිහිපයකත් මේ කතාව ඇති වෙලා තිබුණා. මොකක්ද මේ කතාව? ජූලි මාසයේ 31 වෙනිදාට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය පැවැත්වුවේ නැත්නම් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට එහෙමත් නැත්නම් බ්ලැක් ලිස්ට් කරනවා කියන කාරණාව. මෙන්න මේ කාරණාවත් එක්ක සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වෙලා තිබුණා, නිර්මාණය වෙලා තිබුණා. ඉතින් අපි තීරණය කළා මෙන්න මේ කතාව ඇත්තද? මොකක්ද මේ කතාව? මෙන්න මේ පිළිබඳව අද දවසේ අපි කතා කරන්න තීරණය කළා. මේ කතාවේ ආරම්භය 2026 ජූනි 22 වෙනිදා දින ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක්. එහි සඳහන් වුණේ ICC සභාපති ජේෂා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදී ජූලි 31ට පෙර නිලවරණය පවත්වන ලෙසත් නැත්නම් අසාදු ලේඛන ගත කරන බවට දැඩි කොන්දේසියක් පැන වූ බවයි. මෙය දුටු සැනින් බොහෝ දෙනෙක් කලබල වුණා. මොකද මීට පෙරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලකු අතීතයක් තියෙනවා. නමුත් මේ පුවතේ ඇත්ත කතාව ඊට වඩා වෙනස්. ජනාධිපති මාධ්‍යාංශය වහම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමග යවන සුළු පුවතක් බවයි. ජනාධිපතිවරයා සහ ජේෂා මහතා අතර සාකච්ඡාව ප්‍රධාන වශයෙන් යොමු වී තිබුණේ පාසල් ක්‍රිකට් සංවර්ධනය සහ ක්‍රීඩාවේ පහසුකම් දියුණු කිරීම ගැන පමණයි. ඒ වගේම ජේෂා මහතා තමන්ගේ නිල එක්ස් ගිණුමේ තැබූ සටහනක් පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ගෝලීය දායකත්වයේ ඇගයීමට ලක් කළා. නිලවරණයක් හෝ තහනමක් ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩ්රිගෝ මහතා තහවුරු කළේ මේ පුවත අසත්‍ය පුවතක් බවයි. දැන් ඔබ හිතනවා ඇති ඇත්තටම ක්‍රිකට් නිලවරණයක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. නෑ, දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන ක්‍රියාවලියක් පමණයි. ඉතින් සිදත් වෙත්තමුනිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රමුඛ පරිවර්තන කමිටුව විසින් මේ වෙලාවේ ක්‍රිකට් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරමින් සිටිනවා. මෙම නව ව්‍යවස්ථාවේ අරමුණ වෙන්නේ ක්‍රිකට් පාලනයේ විනිවිද භාවය ඇති කිරීම සහ දූෂණයෙන් තොරව නිලවරණයකට මඟ සකස් කිරීමයි. මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට සහ ICC අනුමැතියට ඉදිරිපත් කළ යුතු නිසා ජූලි 31 වැනි කෙටි කාලයක් ඇතුළත නිලවරණය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු බව බලධාරීන් පෙන්වා දෙනවා. බොහෝ දෙනෙක් මේ පුවත විශ්වාස කරන්න හේතුවක් වුණේ 2023 නොවැම්බර් මාසයේදී ලංකාවට පැන වූ මාස 2ක ක්‍රිකට් තහනමයි. එවකට සිදු වූ දේශපාලන මැදිහත් වීම නිසා ICC ශ්‍රී ලංකාව අත්හිටුවීමට පියවර ගත්තා. මේ අතරතුර ව්‍යාජ Facebook පිටු හරහා පැමිණි තහනම් පිළිබඳ වීඩියෝ නැවත සංස්කරණය වීමත් ජනතාව නොමග යැවීමට හේතුවක් වුණා. නමුත් මතක තබා ගන්න 2024 ජනවාරි මාසයේදී එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර අවසానයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජූලි 31 වෙනිදාට පෙර ක්‍රිකට් නිලවරණය පැවැත්වුවේ නැත්නම් ICC විසින් ශ්‍රී ලංකාව බ්ලැක් ලිස්ට් කරනවා කිව්ව කාරණාව අසත්‍යයි කියන බව. ඒ වගේම ඩේලි මිරර් පුවත්පතත් ඔවුන්ගේ පුවත නිවැරදි කරමින් නැවත පළ කරලා තිබුණා. ඉතින් මේ කාරණාවත් ඔබට මතක් කරන ගමන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන ප්‍රේක්ෂක ඔබට මතක් කරන්න තියෙන කාරණාව තමයි මෙවැනි පුවතක් ලැබුණු විගස හුවමාරු කරගන්න, සත්‍යාපනය කරන්න කලින් මතක තබා ගන්න. එහි නිවැරදිතාවය ඔබේ දැනුම හරහා සහ වටපිටාවේ තියෙන බුද්ධිය ඔස්සේ ප්‍රශ්න කරලා හොයලා බලලා හරි තොරතුරු සමාජගත කරන්න කියන කාරණාව.